ගෙදරක සර්පෙක් කාලා ලෙඩෙක් හිටියා. රෑ අමාරු වුණා. රෑ අමාරු වෙලා මට ඇවිල්ලා කිව්වා තවත් වෙද මහත්තයෙකුට කියලා. මමත් ගියා. ගිහිල්ලා වෙදකම් කෙරුවා අහන්නේ නැහැ. ඒ වෙද මහත්තයාත් ජනේලෙන් ඔළුව දාගෙන බලාගෙන හිටියා. ඉතින් එයාටත් එන්න කිව්වේ වෙදකම් කරන්නනේ. පස්සේ මම දැකලා කතා කෙරුවා. කතා කරලා කිව්වා ජයසේන මම වෙදකම් කෙරුවා ගුණයක් නැහැ. තමුසෙත් මේ මොනවා හරි කරන්න කිව්වා. එයා කිව්වා නෑ නෑ බාසුන් නැහැම කරන්න කියලා. මං කිව්වා නෑ නෑ පටන් ගන්නවා කියලා. එයා කෙරුවා අහන්නේ. පස්සේ ගමන් දෙන්නේ තුන්දෙනෙක් අරගෙන 70ක් විතර ඈත ගියා බෙහෙතක් හොයන්න. මං දන්නවා ආවල් බෙහෙත ගේන්න ගියේ කියලා. පැයකට විතර පස්සේ ආවා බෙහෙත් හොයාගෙන මටවත් කිව්වේ නෑ හවල් දෙයි කියන්න. මම දන්නවා જાතිය ගියේ ඉඳිබඩ ගේන්න. පස්සේ ගෙනල්ලා හොරෙන් එක කොටලා මිරිකලා මතුරුලා දුන්නා. ආන්නේ නෑ ලෙඩාට තියෙන අමාරුව මොකද්ද? ශරීරයෙන් දෙකෙන් පංගුවක් අර කෙන්දා කකුල පෙල්ලෙච්චම කොහොමද අන්නේ වගේ මේ පැත්තේ හිටිනකොට ඒ පැත්තේ හිටිනකොට මේ පැත්ත වැඩි වේලාවක් නේ මාරුවට දෙපැත්තට මේ වේදනාව කෑ ගහනවා. පස්සේ මෙයා ගෙනත් දුන්නා නෑ. ඉතින් මම පඬිත්‍යා වෙන්න හොඳ නෑනේ. පස්සේ මට හිනහ ගිහිල්ලා මම කිව්වා එහෙනම් වතුර මුට්ටියක් ලිපේ තියන්න. ඒක කඩවැස්ම බඳින්න. කඩවැස්ම බැඳලා මෙන්න මේ බෙහෙත් જાති වලින් බෙලි ගෙඩියක් විතර පොට්ටිනි දෙකක් බැඳලා තියලා වහන්න කිව්වා. වහලා හොඳට වතුර ටික උතුරනකොට මට කියන්න කිව්වා. ඔන්න ළමයි ආවිල්ලා කිව්වා දැන් වතුර හොඳට උතුරනවා කියලා. අර වෙද මහත්තයාටම කිව්වා ඔක අරින්න නැතුව ඕමම අරන් එන්න. අරන් ඇවිල්ලා ඇඟේ ගැවෙන්න නොගැවෙන්න විදියට ඔළුව ගාව ඉඳන් කකුල් දෙකේ පාතේ යනකම් යන්තම් ගැවෙන්න නොගැවෙන්න අතුල්ලගෙන එන්න කියලා. මොකද අරක ඇඟේ ගැවුණොත් දියපට්ට එනවා. පොට්ටෙනින් දෙකෙන් දෙපැත්ත තවන්න ඕනේ නැහැ මිනිහා නැකිට සනීප වෙලා. ඉතින් එහෙම බෙහෙත් තියෙනවා. එතකොට මට දැනගන්න පුළුවන් දැන් ඔය දැන් සාමාන්‍යයෙන් පොයට සාමාන්‍යයෙන් ගැරන්ඩියක් කෑවගේම ගැරන්ඩි නම් කනවාද දන්නෙත් නෑ මන් හරියට. මේ එහෙම වුණොත් සාමාන්‍ය විස නගිනවද නැත්නම් අඩු වෙනවද? ගැරන්ඩියක් කෑවට විසක් නැහැ. අර තුවාලට බෙහෙත් කරන එක විතරයි තියෙන්නේ. ගැරන්ඩියක්ගේ විසක් නැහැ. කොහොමවත්ම නැහැ. එතකොට පොයට සාමාන්‍ය සර්පෙක් කෑවොත් සාමාන්‍ය මාපිලෙක් කරවලෙක් කෑවොත් පොය දවස අනිත් දවස කියලා වෙනසක් නැහැ. ඉතින් පොය දවසට ටිකක් විස වැඩි එච්චරයි නැති වෙනසක් නැහැ. හැබැයි තියෙනවා මේ අර කලාව නගින විදියට කනකොටවත් මැරිලා වැටෙන වෙලාවල් තියෙනවා. ඒක වළක්වන්න බෑ. කලාව යන විදියට තමයි මේ කලාව කියන්නේ ඇඟේ ලේ එක පැත්තකින් නැගලා අනිත් පැත්තෙන් බහිනවා. ඒ නගින පැත්ත කෑවොත් විස වැඩි. පැය කනකොටම මැරිලා වැටෙනේවත් තියෙනවා. පැය දෙක තුන අල්ලගෙන ඉන්නේවත් තියෙනවා. වරුව හමාර තියෙනේවත් තියෙනවා. ඉතින් අපිට මට කියා දීලා තියෙන්නේ දැන් 30 පැයක් කිව්වනම් මේ අපේ 30 පැය නෙවෙයි දැන් අපි භාවිතා කරන පැයක් අපේ පැය වලින් පැය දෙකක් අන්නේ විදිහටයි. දැන් මේ සිංහල මෙයාගේ තියෙන පැයකට ඔර්ලෝසුවේ තියෙන පැයකට අපිට පැය දෙකක් වෙනවා ඒක. අන්නේ විදිහටයි ගණන් ගන්න තියෙන්නේ. එතකොට දැන් ඔය සාමාන්‍යයෙන් දැන් ඔය දැන් සාමාන්‍යයෙන් මේ සර්පෙක් කාලා පැයක් දෙකක් විතර ගිහිල්ලා ආවොත් එම සාමාන්‍ය විස නැගලම තිබුණොත් ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට සාමාන්‍යයෙන් දැන් උග්‍ර විස වුණොත් එම එතකොට දැන් මේ ඉස්සල්ලාම කියන් තියෙන්නේ සිංහල වෙදකමට දෙන්න නැත්නම් ඉංග්‍රීසි වෙදකමටද? ඉංග්‍රීසි වෙදකම නරකයි කියන්න හොඳ නෑ. නමුත් ඒගොල්ලන්ගේ මූර්තා වීම වුණාන් පස්සේ මෝචරිය තමයි. ඉතින් කපනකොට තමයි දැනගන්නේ මේ මිනිහා මැරිලා නැහැ කියලා. අපිට එහෙම නැහැ. අපිට මැරුණා නම් මැරුණා කියයකේ ජීවතුන් අතර ඉන්නවා නම් ජීවතුන් අතර හිටියා කියයි. ස්පිරිතාලේ වෙදකමේ හැටි හරි ගියොත් හරි වැරදුණු ගියා. මොකද විෂ මූර්තා වුණා නම් ඒගොල්ලෝ නිගමනය කරන්නේ මැරිලා කියලා. මෝචරියට දැම්මා නිජම්න කැපුවා. ඌ මැරිලා නැහැ. එතකොට විස මූර්තා වෙනවා කියන්නේ මොකද්ද? මොලේට ගහනවා. මොලේට ගහපුවම සිහිය කල්පනාවල් කිසි දෙයක් නැහැ. ඇඟේ වැඩ කිරීමක් වැඩ කිරීමක් මොකවන්නේ. යාන්තම් හෘද වස්තුව ගැහි තියෙනවා මිසක් වැඩ කිරීමක් නැහැ. ප්‍රාණයක් නැහැ. නිකන් හෙලවෙනවා වගේ යන්තම් තියෙන්නේ. අන්න ඒකයි.
එතකොට දැන් මම අහලා තිනවා පොළොගෙක් කෑව පස්සේ ඉස්සල්ලාම පපුවට විස යන්නේ කියලා. පොළගන්න කාපුවම පපුවට තමයි යන්නේ වකුගඩු වලට එනවා. ඉතින් ඒවා ආරක්ෂා කරගෙන දැන ගන්න ඕනේ බෙහෙත් දෙන්න. වකුගඩු ආරක්ෂා කර ගන්න ඕනේ, මොළේ ආරක්ෂා කර ගන්න ඕනේ. ඒවා කරගෙන බෙහෙත් කසාය කැඳ දෙන්න ඕනේ. ඒවා කරපුවම දෙයි හඳුරංග පිටයි ලෙඩට සනීපයි. එතකොට දැන් මේ සර්ප වෙදකම පිට ගියොත් එහෙම සිය සාමාන්‍යයෙන් කරපු ඉස්ස දැන් ඔය තරුණ කාලේ ඉඳන්ම දැන් කළ තියෙන සර්ප වෙදකම නැත්තම් වෙන රැකියාවල ඉදලා තියෙනවද? වෙන රැකියාවල් කියන්නේ මම නම් නොකරපු දෙයක් නෑ. රබර් කිරි කැපුවා, පැපොල් කිරි කැපුවා, ලොකු වතු වල වඩු වැඩ කෙරුවා. නාරායන් පිට ඇසිමිනර් කන්දුරේ වැඩ කෙරුවා, කළුබෝයල ඉස්පිරිතාලේ වැඩ කෙරුවා, සීටීයු එකේ වැඩ කෙරුවා, මැදවච්චේ ඉස්පිරිතාලේ ඉස්කෝලේ ෂේට් හවුස් ඒවයි වැඩ කෙරුවා. අනිත් ජවන නුවර ඉස්පිරිතාලේ වැඩ කෙරුවා, තට්ටු 3ක් බලාගෙන. අනිත් ජවන පනාගොඩ කැම්ප් 2ක වැඩ කෙරුවා. ওই විදියට වැඩ කෙරුවා. අනිත් ජවන අවසානයේ කපුගල සමනලේකේ වැඩ කෙරුවා. සමල්ල කිව්වේ මේ සමල්ල ප්‍රොජෙක්ට් එකේ. ඔව් සමනල ප්‍රොජෙක්ට් එකේ වැඩ කෙරුවා. ඒකෙත් ලොකු ඉංජිනේරුවා මට හරි ආදරේ. සුද්ද රට යන්න ලැහත් තියලා මේ හෙලිකොප්ටරෙත් ඇවිල්ලා බඩුත් බාලා සේරම කළා ලැහත් තියලා මාව මතක් වුණා. සුද්ද හිටියා 200 ගාණක්, කම්කරු හිටියා 4000 ගාණක්. සුද්දා ඩ්‍රයිවර්ට කිව්වා මාව හොයාගෙන එන්න කියලා. මං වෙලාවෙ හිටියේ උමගේ ඇතුලේ. මෙයා හොයාගෙන ගිහිල්ලා අන්න සුද්දා යන්න කියනවා කිව්වා වෑන් එක මේ කාර් එක ගෙනිලා තිබුණා. පස්සේ ආවා. ආපු ගමන් සුද්දා මගේ අතට දුන්නා. අතට දීලා ඉංග්‍රීසියෙන් මොනවද කිව්වා. මට නම් ඒවා තේරෙන්නේ නැහැ. පස්සේ ආට කිව්වා ෆොටෝ එකක් ගන්න කියලා මගේ කරට උඩින් අත දාගෙන ෆොටෝ එකක් ගත්තා. අරගෙන ඉවරලා ආයෙ අතින් කිව්වා මම යනවා කියලා. ඒ ලොකු ඉංජිනේරුවා ගියා යන්න. මට ඒ තරම් ආදරේ. දැන් මේ අදත් ඒ ෆොටෝ එක තියෙනවා. අදත් ඒ ෆොටෝ එක තියෙනවා. ඔය ගෙදර තියෙනවා මම දැක්කා. මේ එතකොට මේ දැන් අපි සර්පෙදකම දැන් කතා කරලා සිය සාමාන්‍යයෙන් කට්ටඩිකම් වෙමක් කරනවා කියලා මම අහලා තියෙනවා. කට්ටඩි කනු කරනවා ලොකු තොইল බවිල් ඒවා කරන්න මන් දන්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ පිස්සුවක් කරීමේ ලෙඩක් දුකක් වුණා නම් ඒවට කරියාගේ මට ඔහොම මේ පිස්සෙක් ආව වුණා. මම ඉගෙන ගන්න කාලේ කඩේ ගිහිල්ලා බඩු අරන් එනකොට මිනිස්සු ඉන්නවා මිදුලේ පිරීලා. එතන මේ මොකද්ද මේ දෙයනේ ඉස්පිරිතාල මේ ලෙඩු බලන්නේ. ලෙඩු බලන තැනක්. ඒක දොස්තර මහත්තයා හිටියේ නෑ. ඕපිඩික. ඕපිඩි එක ගමේ දොස්තර මහත්තයා නෑ. අරකට අර මිනිහා දාගෙන 6 දිනක එක පුටු අර ලෑලි පුටු තිබුණේ අරවයි හිර කරගෙන ඉන්නවා. මූ කෑ ගහනවා කනවා කියලා. මමත් මොකද්ද කියලා උස්සෙන් ඔළුව දාලා බැලුවා. කොට්ටෝරියවත් බිම තිබ්බේ නෑ. අනේ බලනකොට ගෑනු කෙනෙක් ඉඳලා කිව්වා අනේ උන් නෑ දන්න දෙයක් කරන්න කියලා. ඉතින් දැන් මේ පිස්සෙක් එක්ක සෙල්ලම් කරන්න ගියෝ පිස්ස ගැහුවට ලැජ්ජයි. බෑ කියලා ගියත් ලැජ්ජයි. මං අතරමං වුණා. අතරමං වෙලා ඉරලා මං ගියා ඇතුළට. කවුරුවත් නෑ. ලෙඩ අල්ලගෙන ඉන්න මිනිස්සු විතරයි. පස්සේ මමත් කපටිකමක් හිතුවා. කපටිකමක් කියන්නේ ගුරුනාන්සේ සිහි කෙරුවා. සිහි කෙරුවන් පස්සේ මට පොඩි දැහැනක් ආවා කාලමක්. එතකම් මතක තිබුණෙත් නැහැ. පස්සේ අරගොල්ලන්ට කිව්වා පොල් තෙල් ටිකක් අරගෙන එන්න කහ ටිකක් දාලා කියලා. මං අර පැත්තේ ලෙඩා මම මේ පැත්තේ පිටියට හේතු වෙලා ඉන්නේ. අර කාලම 7-8 සැරයක් සීකලා හීන් සැරි පිඹලා ඇරියා. පිඹලා ඇරෙනකොටම අර ලෙඩා මාමේ මාව මරන්න හදනවා. අතාරින්න ගියාපන් අතාරින්න ගියා. මං දැනගත්තා වැඩේ හරි. දැන් මං ගුටි ගන්නෙත් නැහැ. නම්බුවත් බේරගෙන ගුරුනාථගේ නම්බුවත් බේරගෙන මට යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නකොට ඔන්න තෙල් ටිකක් ගෙනත් දුන්නා. පස්සේ මං අහනවා මුගෙන් විස්තර. ඒ සැරේ කියනවා වලේ ගඟේ උඩ මං හේන් කපාගෙන හිටියේ. අඳුරු ඇල්ලා නාන්න ආවා. විශාල කරුවලක් වැන්නා මට. අන්නේ වෙලාවේ වෙච්ච දේ මට මොනවද වුනේ කියන්න මං දන්නේ නැහැ කියලා කිව්වා. නමුත් මේක කරපුවා මං අහපව වෙන්නත් බෑ. ටිකක් වෙලා ඉන්න ඉපෑ. ආවත් වැරද්දනේ. පස්සේ ඔන්න ඩිංග වෙලා යනකොට ආයෙ මූ දත් කාලා ලැහැත් තියෙනවා. ලැහැත් තියෙනකොට අර තෙල් ඩිංග ගාන්න කියනකොට ළඟට ගන්නකොට මූ නිසද්ද වෙනවා. ඕමම කොහොම හරි පැය භාගයක් විතර හිටියා. ඉඳලා ඉවර වෙලා ගුරුනාථගේ නම්බුවත් බේරගෙන මගේ නම්බුවත් බේරගෙන මං කිව්වා ගමට ගිහිල්ලා කරගන්න දෙයක් කරගන්න. දැන් මෙතන ඒවා කරගන්න බෑ.
කියලා මං යන්න ගියා යන්න. ගුරුනාන්සේගේ නමත් බේරුවා මගේ නමත් බේරගත්තා. ගුටි කෑවෙත් නැහැ. අන්නේම දේවල් තියෙනවා. එතකොට ආයි සර්පවේදකම පැත්තට ආවොත් එහෙම දැන් මම 100න් අහන්න කැමති 100 දැන් සාමාන්‍යයෙන් දැන් ওই ශාස්ත්‍රේ කාටද දීලා තියෙනවද? කාටවත් දීලා නැහැ. ළමයි ඉතින් එක තැනක නැහැ. ඉතින් බාල පුතා තමයි ඉගෙන ගත්තොත් එයා ඉන්නේ හමුදාවේ. ඒ ආවන් පස්සේ තමයි ඉගෙන ගන්න. පොත් අරන් ගිහලා නම් බැලුවා කටපාඩම් තියෙනවද මොනවද කියන්නේ දන්නේ නැහැ. හැබැයි සර්පවේදකමේ මන්ත්‍රවල පොඩ්ඩක් හරි වම්පරස් වුණොත් මුඛ බැඳෙනවා. ඉතින් හරියකට දැනගෙන කියන්න ඕනේ නැත්තම් ඉතින් මුඛ බැඳෙනවා කියන්නේ විස අයින් කරගන්න අමාරු වෙනවා. ඒකෙත් 아무තු ශාස්ත්‍රයක් තමයි ඒක. බොහොම අමාරුයි. මොක බැඳෙන්නේ නැති වෙන්න කරගෙන යන්න ඕන හරියට මන්ත්‍රේ මතක නැති නොකර කියවන්න ඕන. ඉතින් හරි ඒ විදිහට ගියා. දැන් මට දැනගන්න මට ආසයි සාමාන්‍ය එක මන්ත්‍රයක් අහන්න. ඒ කියන්නේ මේ සාමාන්‍ය 100ට පුළුවන් නම් විතරක් එක මන්ත්‍රයක් කියන්න පුළුවන් නම් කියන්න. සර්පවේදකමේද? ඔව් සර්පවේදකම. ඕන්නාම රම්බේකාවේ මිනිකෝවේ වැසෙන්නා වූ සර්පයක් ඇත තෙලවන් මොගලන් මහා තෙරුන් වහන්සේගේ ඉන්සියා වස්තුවේ දෂ්ට කළාය. ඉන් සාහසය කළත් තැන් උණුසුමෙන් මල්දායි මල් කරවල් දුණු කරවල් කුණු කරවල් තෙලි කරවල් ලේ පොළොන් නිදි පොළොන් තිත් පොළොන් ගැට පොළොන් රෑන පොළොන් රජනයි බමුණුනයි වෙළඳනයි කාලනයි ගෙයිනයි යනාදී 84000ක් අසුරු කුලයක් සර්පෙන්නේ දත් කඩා දත් විස වෑයමි. ඉස් කඩා ඉස් විස වෑයමි. අහස බැලීමි. තාවෘදා ගිලිච්චි පොළොව වැලීමි. පොළොව ගිලිච්චි මුහුදිය ගිලිච්චි මුහුදිය සිඳී ගියේ. සාංකා විස සලු විස දව පරසක් කොළ ගැසීමි. ඊන් තට විස නැතියක්. මන්තරේ උච්චරයි. ඔය තියනවා තා පුරාම මන්තර පුරාම තියෙනවා. ඉතින් ඔය බාල්දුවට කියන්න හොඳ නැහැ. ඔය එක දාන්න. සාමාන්‍ය ඉතින් මේ ඇත්තම කතා කියනවා දැන් නම් ඉතින් මේ ඔහොම මතක දිනව ගැන ගොඩක් වටිනවා. ඔව් මතක නැත්තම් ඔය කරන්න බෑනේ. හැබැයි දැන් මට බෙහෙත් මතක නැහැ. අර ඉස්සර වගේ කල්පනා මදි මන්තර පාඩම් තියෙනවා. ඒත් හුඟක් මන්තර පාඩම් නැහැ මතක නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය සර්පෙක් කාලා ආවොත් නෙමෙයි බෙහෙතක් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. යන්තම් පණ ගැට ගහලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 100ට එම කාටද උදව්වක් කරන්න පුළුවන් නම් මේකට 100 කොහොමරි සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුළුවන් නම් කියන්න. සම්බන්ධ කරගන්නවා නම් මගේ ෆෝන් නම්බරය දෙන්න. එහෙනම් 100 ෆෝන් නම්බරය කියන්න. 071යි 8 3යි 9 2යි 51යි. අන්න ඒකට කතා කරුවාම හැබැයි මං ගමනේ නෑ හැමතරම ඉන්නේ පිට. ඉතින් ඒක හන්දා අන්න ඒ ෆෝන් එකට කතා කරුවොත් මට විස්තර කියන්න පුළුවන්. දැන් 100 මට දැන් කිව්වා දැන් සල්ලි ගන්න නෑ මුදල් අය කරන්නේ නෑ කියලා. දැන් මුදල් අය කරන්නේ නැත්නම් 100 සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය මොණි මිනිස්සෙක් දෙයක් කරන්නේ මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. 100 මොකක් හරි දෙයක් ඒ කියන්නේ දැන් ඕම සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතයක් ගොඩ දානවා කියන්නේ ඒ කියන්නේ ලොකු පිනක්. මේ සාමාන්‍යයෙන් 100ට ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? මට කන්න තියෙනවා, අඳින්න තියෙනවා, ඉන්න හිටින්න තියෙනවා. ඒ සෑම දෙයකින්ම මට කිසිම අඩුවක් නැහැ. කාගෙන්ම මට රුපියලක්වත් ඕනෙත් නැහැ. ඉතින් බේරෙන්න බැරුව කවුරුවත් දුන්නොත් අරක ගන්නවා. ඉස්සර නම් ගත්තේ රුපියල් 5යි 10යි හඳුන් කූරු හරි මේ පාන්තිර හරි අරන් ගියා. දැන් රුපියල් 50ක් හරි 100ක් හරි අරගෙන ඒක පිනකට දෙනවා. ඉතින් පිනකට දෙන්න හේතුව මගේ ගුරුවරයෝ සිහි කරන්න ඕන පළමුවෙන්ම. ගුරුවරයෝ නිසායි මම මේ තත්ත්වයටපත් වෙලා තියෙන. හැමතරම ගියාම අර පොලිසිය මහත්තයෙක් නඩුකාරයෙක් වගේ මට සෑමතරම ඔළුව පහත් කරලා සැලකීමක් කරනවා. ඒ සැලකීම ගත්තේ මගේ ගුරුනාන්සලා හන්දා. උන්වහන්සේලා මම මුදුපත් කරන්න ඕනේ. ඉතින් මේ කරන දේවල් වලින් ලැබෙන උපීම් මගේ අම්මටයි තාත්තටයි මගේ බිරිඳ වෙහි සිටි ඥානවතීටයි දැන් ඒ තුන්දෙනාම මැරිලා ඒ තුන්දෙනාට පින් දීලා මටත් පින් ලබාගෙන අනාගතේ නිවන කරා යෑමයි මගේ බලාපොරොත්තු. මමත් ඒ විදිහම මේ ප්‍රාර්ථනා කරනවා 100 ලැබෙන්න කියලා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් 100 අපි ආයෙත් දවසක හමු වෙමු. 100ට බුදු සරණයි. ආයිබෝවන් 100. ආයිබෝවන්. නැවතත් මේ වගේ වැඩසටහනකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන රුවන්පුරු සංචාරක වැඩසටහනින් සමු ගන්නවා.